ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යා විෂයේදී අපිට හම්බෙන ක්‍රියාකාරකම් කරන්න පහසු වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි PET Simulation කියන්නේ. ඉතින් මේ PET Simulation කියන වෙබ්සයිට් එක හරහා අපිට ඊටාම පහසුවෙන් සරලව මේ විද්‍යාව ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු අද මේ වෙබ්සයිට් එක හරහා සරල පරිපථයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක් ඕපන් කරගෙන සර්ච් බාර් එකේ ටයිප් කරගන්න ඕනි PET Simulation කියලා. මම දැන් මේ විදිහට සර්ච් බාර් එකේ PET Simulation කියලා ටයිප් කරලා enter බටන් එක ප්‍රෙස් කරා. ඔන්න හරි. දැන් මේ විදිහට අපිට ලෝඩින් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ මේ වගේ තැනකට. මෙතන ඔයගොල්ලන්ට පේනවා පළවෙනියටම දම් පාට අකුරු වලින් ලින්ක් එකක් තියෙනවා. මම මේ ලින්ක් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී අපිට ලෝඩින් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් අපි පහළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ටැබ් 5ක physics, maths, chemistry, earth and space, biology කියලා ටැබ් 5ක් තියෙනවා. ඉතින් මේ ටැබ් 5න් අපිට පුළුවන් කැමති ටැබ් එකක් අපේ විෂයට අදාළ ටැබ් එක ඕපන් කරගෙන ප්‍රැක්ටිකල් කරන්න. ඉතින් මම අද ප්‍රැක්ටිකල් කරන්නේ විද්‍යාව. ඉතින් ඒක නිසා මම මේ physics කියන ටැබ් එක මත ක්ලික් කරනවා. ඊට පස්සේ අපි එන්නේ simulation කියලා තැනකට. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපිට එක එක පාඩම් යටතේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් කියලා. ආලෝකය, චුම්බක, පරිපථ වගේ බොහෝ පාඩම් යටතේ අපිට මේකේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන්. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ පරිපථ සම්බන්ධයෙන්. ඒක නිසා මම මෙතන තියෙන circuit construction කියන ටැබ් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් play button එකක්. මම ඒක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට මේ වගේ ලෝඩින් එකක් බලා ගන්න පුළුවන්. මේ ලෝඩින් එක ඉවර වුණාට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනදී intro lab කියලා කොටස් දෙකක් තියෙනවා. මම මේ lab කියන ටැබ් එක උඩ දෙපාරක් ක්ලික් කරනවා. අපි දැන් ආවේ මෙන්න මේ වගේ තැනකට. මෙතන තමයි අපි පරිපථ නිර්මාණය කරන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි PET Simulation කියන වෙබ්සයිට් එකේ සර්කිට් හදන තැනට ගියේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ ලැබ් එක භාවිතා කරලා පරිපථයක් එහෙමත් නැත්නම් සර්කිට් එකක් නිර්මාණය කරන්න කියලා.